අද වීඩියෝෙන් කතා කරනවා ඔයාටම කියලා Facebook page එක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි හදාගන්න Facebook page එකේ මුදල් උපයන්නේ කොහොමද කියලාත් අද වීඩියෝෙන් කතා කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝෙන් කතා කරන විදිහටම ඔයාගේ YouTube channel එකට එහෙම නැත්නම් ඔයාගේ business එකට ඒ වගේම ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු දාන්න පුළුවන් විදිහට profile photo add කරලා සහ banner add කරලා ඒ වගේම settings හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අවසානයේත් එක් බැලුවොත් එමේ ඔයාට ඉතාමත් ලේසියෙන් සහ සරලව දැනගන්න පුළුවන් වෙයි. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා පහන් ටෙක්නික් YouTube channel එකට අදම නම් join උනේ. අදම නම් අපේ වීඩියෝ එක බලන්නේ. ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ එන bell icon එක press කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපේ channel එකේ වීඩියෝ එක දාපු ගමන් notification එක mark ගන්න ගන්න. හරි අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ ඔයා Facebook app එක අප්ඩේට් කරලා නැත්නම් ඉස්සෙල්ලාම අප්ඩේට් කරගන්න ඕනේ. මොකද කිව්වොත් එහෙම ඔයා අප්ඩේට් කරලා නැත්නම් ඔයාගේ settings වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයා Facebook app එක අප්ඩේට් කරන්න නැත්නම් අප්ඩේට් කරන් ඉන්න ඕනේ. මොකද කිව්වොත් එහෙම settings වෙනස් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි Facebook app එකට ගිහිල්ලා බලමු කොහොමද Facebook page එකක් create කරගන්න කියලා. ඉතින් app එක open කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඉරි කැලි තුනක් අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ මේ pages කියන එක touch කරන්න. ඔයාලට වම් පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් ඒ plus icon එකත් එක්ක creates කියලා. අන්න ඒක touch කරන්න. ඉතින් ඒක touch කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එක. මෙන්න මේ get it start කියන එක touch කරන්න. හරියලුනේ දැන් කරන්න දෙන්නේ වගේ Facebook page එකට අවශ්‍ය නම type කරන එක. ඉතින් ඔයාලට අවශ්‍ය නම type කරලා මෙන්න මේ පල්ලෙහා තියෙන next button එක touch කරන්න. ඉතින් ඊට පස්සේ එන්නේ ඔයාගේ Facebook page එකට අවශ්‍ය category එක තෝරන්න. මෙතන ඔයාලට පුළුවන් ඔය කරන content එක අනුව select කරන්න. මම photography පැත්තෙන් පොඩ්ඩක් බලන හන්දා මේ photo editing service කියන එක touch කරනවා. දැනට උදාහරණයක් විදිහට ගන්න. ඉතින් ඒක උඩ touch කරලා පස්සේ අපිට ඒ කියන්නේ YouTube එකේ tag අපි දාන්නේ videos වලට. අන්න ඒ වගේ Facebook page එකට tag add කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන create button එක touch කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එක. ඉතින් මම මෙන්න මේ page එක හදන්නේ content upload කරන නිසා මම මේ පල්ලෙහා තියෙන create content and content with fans කියන එක touch කරනවා. ඊට පස්සේ මම පල්ලෙහා තියෙන continue කියන button එක touch කරන්න. ඉතින් මේ විදිහට අපේ වැඩෙන් 90ක් විතර ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ Facebook page එකට page එකේ profile photo එක සහ cover photo එක add කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ cameras වල touch කරලා ඒවට banners and logos set කරන්න. දැනට මම උදාහරණයක් විදිහට cover photo එක විදිහට සහ banner එක විදිහට මෙන්න මේ දෙක add කරගත්තා. ඉතින් ඒව add කරලා පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන next button එක touch කරන්න. ඉතින් අන්න touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකකට. ඉතින් මේ ගැන පැහැදිලි කරොත් එහෙම ඔයාගේ යාළුවන්ට ඔයාගේ Facebook page එකට invite කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ Facebook account එකේ ඉන්න යාළුවන්ට invite එකක් කරා ඔයාගේ Facebook page එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ෆොටෝ වලට ටික් එක දාලා පල්ලෙහා තියෙන next button එක touch කරාට පස්සේ අන්න ඒ අයව invite එකක් කරා ඔයාගේ Facebook page එකට ගෙන්න ගන්න. ඉතින් ඔයාගේ Facebook account එකේ ඉන්න friends ලට request කරන්න නැත්නම් සහ request කරනවා නම් ඔය එහා පැත්තේ තියෙන ෆොටෝ වලට ටික් එක දාලා පල්ලෙහා තියෙන next button එක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ friends ලට request එකක් කරා ඔයාගේ Facebook page එකට ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ආයෙත් next දෙන්න. මෙන්න මේ උඩ තියෙන වල ටික් දාලා නැත්නම් ඒ ටික් දාගන්න. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන done කියන එක touch කරන්න. ඉතින් මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාගේ Facebook page එක create වෙනවා. ඉතින් මේක ඉතාමත් සරල වැඩක්. ඉතින් ඔයා වීඩියෝ එක අවසානට බලනවා නම් ඔයාලට තනියම ඉතාමත් සරලව Facebook page එක නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේවා මෙහෙම આવොත් එහෙම මෙන්න මේ skip button එක touch කරන්න. ඉතින් මේවා දැනට ලොකුවට අවශ්‍ය වෙන්නේ නැති නිසා skip කරන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලත් මම හදපු Facebook page එක. ඉතින් ඉතාමත් සරල වැඩක් තියෙන මේක කරගන්න. ඉතින් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන dot තුන touch කරලා ඔයාලට මෙන්න මේකේ settings වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන edit කියන button එක touch කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ Facebook page එකේ කියන්නේ cover photo එක සහ profile photo එක කියන්නේ ඒ වගේ දේවල් edit කරලා වෙනස් කරගන්න සහ description එක වගේ දේවල් වෙනස් කරගන්න. ඉතින් පල්ලෙහාට ගියොත් එහෙනම් බලා ගන්න පුළුවන් අපි තෝරපු category එක සහ මේක වඩා address එක add කරන්න පුළුවන්, phone number එක add කරන්න පුළුවන්, WhatsApp number එක add කරන්න පුළුවන් සහ email එක add කරන්න පුළුවන්. ඉතින් ඔය business එකක් ඔය කරනවා නම් මේක ඔයාගේ කියන්නේ shop එක ඇරලා තියෙන වෙලාවත් මෙන්න මේකේ කැටගරි කියන්නේ සඳහන් කරලා තියන්න පුළුවන් සහ ඒ වගේ ගොඩක් දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් පල්ලෙහා ඔයාගේ social media links add කරන්න පුළුවන් මේ Facebook page එකට. ඉතින් මේ විදිහට අපේ Facebook page එක හරියටම සහ නිවැරදිව create කරගත්තා. ඉතින් තවත් අවශ්‍ය කාරණා තියෙනවා නම් පල්ලෙහා description එකේ සඳහන් කරලා තියන්න. ඒවට reply කරන්න සහ දැන් තව දැනගන්න දේවල් තියෙනවා නම් වීඩියෝ එකක් ගේන්න ඕන නම් පල්ලෙහා comment එකක් දාන්න.
ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? මම හිතනවා අද වීඩියෝ එක වලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහාත් තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාලගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙනවා කියලා හිතනවනම් අන්න එයාටත් මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් අපේ පහන් ටෙක්නික් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ එන bell icon එක all press දාලා තියාගන්න. වීඩියෝ එක දාපු ගාම notification එක හරහා ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මේ තවත් brand new video එකකින් හමු වෙමු පහන් ටෙක්නික් YouTube channel එකේ.